හෙලෝ එවරිවාන් ඔන්න ඉතින් අදත් රසම රස ලේසිම ලෙසි පොඩි රෙසිපි එකක් අරගෙන ආවා. මේකට මහලොකු ඉන්ග්‍රීඩියන්ට්ස් ගොඩක් ඕන වෙන්නේ නැහැ. ප්‍රධාන වශයෙන් ඉන්ග්‍රීඩියන්ට්ස් දෙකක් විතරයි ඕන වෙන්නේ. ඉතින් හරිම ලේසියෙන් හරිම රසට ඉක්මනට මාළට මේ පුඩින් එක හදාගන්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉස්සෙල්ලාම අපිට ඕන වෙනවා ජෙලි ඒ වගේම උණු වතුර. ඉතින් මෙතන උණු වතුර මිලිලීටර් 250ක් අරගෙන මම භාජනයකට දාගන්නවා. ඒකටම ජෙලි ග්‍රෑම් 100ක් දාලා හොඳට මික්ස් කරගන්න ජෙලි ටික දිය වෙනකන්. ජෙලි ටික දිය වුණාට පස්සේ ඔයාලා මේක නිමෙනකන් තියලා ෆ්‍රිජ් එකට දාගන්න. ෆ්‍රිජ් එකට දාලා පැයක් දෙකක් විතර තියන්න. සාමාන්‍ය ජෙලි එක සෙට් වෙනකන් තියන්න එපා. පැය දෙකක් විතර තියලා ඉවර වෙලා පාකිට වගේ සෙට් වෙනකොට ඔයාලා ෆ්‍රිජ් එකෙන් එළියට ගන්න. මේ තියෙන්නේ එහෙම පැය දෙකකට විතර පස්සේ එළියට ගත්ත ජෙලි එක. හරි, දැන් ඔයාලා මේකට whipping cream මිලිලීටර් 100ක් එකතු කරලා හොඳට මික්ස් කරගන්න මේ විදිහට. දැන් ඔයාලා මේ මික්ස්චර් එක බ්ලෙන්ඩර් කප් එකට දාලා හොඳට හයි ස්පීඩ් එකේ බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඉතින් මේ whipping cream එකෙන් තමයි අපේ පුඩින් එකේ හොඳට soft ගතිය, smooth ගතිය, ඒ වගේම fluffy ගතිය එන්නේ. ඉතින් මේක හොඳ ස්පීඩ් එකේ මේ මික්ස් කරගන්න ඕනේ ඔයාලා. හරි, ඔයාලට පේනවනේ දැන් අපි බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ අපේ මික්ස්චර් එක හොඳට fluffy ගතියට, creamy ගතියට හොඳට ෆෝම් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට අපි පොඩි භාජනයකට දාගෙන ඉවර වෙලා මේක ෆ්‍රිජ් එකට දාලා හොඳට සෙට් කරගන්න ඕනේ. ඉතින් ඔයාලා කැමති භාජනයකට ලස්සනට දාගන්න සර්ව් කරන්න පුළුවන් විදිහට. ඊට පස්සේ අපි මේක හොඳට සෙට් වෙනකන් ෆ්‍රිජ් එකේ තියාගන්න ඕනේ. ඉතින් මේ දිනේ අපි එහෙම හදාගත්තු අපේ ජෙලි පුඩින් එක. ඉතින් හරිම රසයි මේක හදන්න හරිම ලේසි. ඉතින් ලොකු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් ඕන වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා try කරලා බලන්න. හරිම රසට තියෙනවා. හරි, ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකට කැමති වෙයි කියලා. ඉතින් ඔයාලා කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම ෂෙයා කරන්න. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා channel එකත් එක්කත් එකතු වෙන්න කියන ගමන් අදට ගිහින් එන්න. බයි බයි.